අද නම් හදන්න යන්නේ මොනවද කියලා දැක්ක ගමන් කියන්න පුළුවන් කියලා හිතෙනවනේ. හැබැයි බලාගෙන ඉන්නකෝ අන්තිම වෙනකම් මොනවද හදන්නේ කියලා. මේ තියෙන්නේ කොරලි මාළු. මේ ගඟේ මාළු, වැව් මාළු නෙමෙයි හැබැයි. ඊට පස්සේ අපි ඉස්සෙල්ලම දාගන්නවා මිරිස් ටිකක්. මිරිස් ටිකකුයි ඊට පස්සේ 3-5 ටිකකුයි දාගෙන මේක හොඳට බැද ගන්නවා. කළු පාට වෙන්න බැද ගන්නවා. ඉතින් වටේ පිටේ ඉන්න අය හැමෝටම කැස්ස හැදෙන ගන්න මේක බැද ගන්නවා. බැදගෙන අපි අර සෝදලා ගත්ත මාළු කෑලි වලට මේක දා ගන්නවා. ඒක දාගෙන අපි ඊළඟට එකතු කර ගන්නවා තලාගත්ත සුදු ලුණු ටිකක්. ඊට පස්සේ මේකට ගම්බිරිස් කුඩු, ඊට පස්සේ ලුණු, ඊට පස්සේ කහ කුඩු ටිකක්, ඊට පස්සේ ගොරකා, මේ විදිහට මේ ටික එකතු කරගෙන හොඳට මේක අනා ගන්න ඕනේ. අනාගෙන අපි මේකට වතුර චුට්ටක් එකතු කරලා අපි උයන්න යන ඇතිලියට එහෙම නැත්නම් හට්ටියට දාලා වතුර චුට්ටක් එකතු කර ගන්නවා. අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාන්න පුළුවන්. හැබැයි ගොඩක් දාන්න එපා. මේක උකු ගතියට තියෙන්න ඕන නිසා. ඊට පස්සේ අපි මේක හොඳට අත ගාලා එහෙම නැත්නම් අර කියන්නේ අපි කලවම් කරලා මේක ලිපේ තියා ගන්නවා. ඊට කලින් කරපිංචා කොළ ටිකක්, ඊට පස්සේ රම්පේ, කුරුඳු, ඊට පස්සේ උළුහාල් ඇට 2-3ක් ටික දාගන්න. ඒකෙන් තමයි තව රස වැඩි වෙන්නේ. ඒ වගේම තමයි මේකට තලාගත්ත එනසල් ඇට කීපයකුත් එකතු කරන්න. එතකොට හොඳ රසයක් එනවා. ඉතින් මෙන්න මෙහෙම ලිපේ තියාගත්තනේ මේක. බලන්නකෝ ඊට පස්සේ කොහොමද දැන් මේක තව ටික වෙලාවකින් ඉදුණට පස්සේ කියන්නේ හොඳට තැම්බිලා මාළු කරිය කොහොමද කියලා බලන්නකෝ. දැන් මේක සද්දෙත් එක්කම ඔයාලට පුළුවන් මේකේ ඇහෙනවා ඇති. මේක හොඳට උතුරනවා. ඉතින් මේකේ හොදි ගතිය ටිකක් වැඩිපුර තියෙද්දි තමයි අපි ලිපට මාරු කරගන්නේ. අනිත් එක අපි හැන්දෙන් මේක කලවම් කරන්නේ නැහැ. මොකද කෑලි කැඩෙන්න පුළුවන් නිසා අපි මේ විදිහට හොලවලා තමයි මේක මිශ්‍ර කරගන්නේ. ඕන්න දැන් තමයි වැඩේ පටන් ගන්නෙ. ඉතින් අද තියෙනවා මට රොටි. ඒත් එක්ක මොනවද තියෙන්නේ කියලා බලන්නකෝ. මේ තියෙන්නේ කිරිකොස් මාළුවක්. ඉතින් කිරිකොස් එක්ක මේ විදිහට කොරලි මාළුව දැන් අර හොදිත් හොඳට තික් එකට ඇවිල්ලා උක්කු ගතියට ඇවිල්ලා ඒකෙන් මාළු කෑලි 2-3ක් දාගෙන හොදි ටිකක් කිරිකොස් එක උඩට දාගෙන රොටි කෑල්ලක් කඩලා අර උණුවෙන් තියෙන රොටි කෑල්ලක් කනකොට කොහොමද තියෙන ටේස්ට් එක කියලා හිතා ගන්න පුළුවන් නේ. කොහොම රහක් ඇද්ද කියලා. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. කාලා ඇති ගොඩක් අය, නැති වෙන්න විදිහක් නැහැ. මන්නම් ආසම කෑමක් මම කන්නයි යන්නේ.